සාදරයෙන් පිළිගන්නවා World of Fashion YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකට. ඉතින් මම අද කතා කරන්න යන්නේ LC එකට මොකද වුනේ කියලා. මොකද ලියෝ මූවි එකෙන් පස්සේ LC එකේ කිසිම දෙයක් රිලීස් වුණේ නැහැ අද වෙනකන්. ඉතින් මේ LCU කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය ඉන්නවා නම් මගේ channel එකේ පළවෙනි වීඩියෝ එක බලන්න පුළුවන්. නැත්නම් මේ උඩින් වැටෙන කාඩ් එකෙන් ගිහිල්ලත් ඔයාලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඉතින් උතුම් ෆෙනෑන්ඩු තමයි මේ වීඩියෝ එකට අදහස දුන්නේ. thank you brother. ඉතින් දැන් හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි LC එකේ කතා ඉවරද කියන එක. ඉතින් මගේ උත්තරේ තමයි නැහැ. මොකද දැන් තමයි LC එක හරියටම පටන් ගන්නෙ. ඉතින් ලෝකේෂ් ලියෝ ෆිල්ම් එකට පස්සේ කයිදි 2 ෆිල්ම් එක තමයි කරන්න හිටියේ. මොකද ඒක LC එකේ ගොඩක් විශේෂ ෆිල්ම් එකක්. ඒත් ලෝකේෂ්ට ෆිල්ම් එකක් කරන්න බැරි වුණා. මොකද රජිනී සර්ගේ ඉල්ලීම නිසා ලෝකේෂ්ට කූලි ෆිල්ම් එක කරන්න වුණා. ඒ නිසා කයිදි ෆිල්ම් එක කරන්න බැරි වුණා. ඉතින් දැන් ඔයගලන්ට අහන්න පුළුවන් කූලි ෆිල්ම් එක ඉවර නිසා කයිදි 2 ෆිල්ම් එක ඉක්මනට එයිද කියලා. ඉතින් මගේ උත්තරේ තමයි නෑ. මොකද ලෝකේෂ් මේ වෙනකොට මූවි එක මේන් හීරෝ විදිහට රංගනින් දායක වෙන ගමන් ඉන්නේ. මේ ෆිල්ම් එකේ නම තමයි DC. ඉතින් මේකේ ඩිරෙක්ටර් වෙන්නේ කැප්ටන් මිලර් ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු අරුන් මාතේශ්වරන්. ඉතින් ලෝකේෂ් ඉන්ටර්වියු එකේ කියලා තියෙනවා කයිදි ෆිල්ම් එක පටන් ගන්න තව මාස 8ක කාලයක් තියෙන නිසා මේ ෆිල්ම් එක කරන්න කැමති වුණා කියලා. ඉතින් අපිට කයිදි ෆිල්ම් එක බලා ගන්න වෙන්නේ 2026 අන්තිමට හරිය 2027. ඉතින් මම නම් හිතන විදිහට 2026ෙම මේ ෆිල්ම් එක එන්න බොහොම අඩු ඉඩකඩක් තමයි තියෙන්නේ. ඉතින් LCU fans වලට තව සුභාරංචියක් තියෙනවා. ඒ තමයි කයිදි ෆිල්ම් එකට කලින් ඒ කියන්නේ 2026 අපිට ඉක්මනින්ම තව LCU එකේ ෆිල්ම් එකක් බලා ගන්න පුළුවන්. ඒ තමයි බෙන්ස්. නමුත් මේ ෆිල්ම් එක ලෝකේෂ් විසින් නෙමෙයි ඩිරෙක්ට් කරන්නේ භාග්‍යරාජ් කන්නන් සර් විසින්. ඉතින් ඒ වුණාට මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ලෝකේෂ් සර් කියලා සඳහන් කරලා තියෙනවා. තව මේ ෆිල්ම් එක 100%ක් LCU එකේ ෆිල්ම් එකක් විදිහටත් ඔෆිෂියලි කන්ෆර්ම් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් ලෝකේෂ් ඩිරෙක්ට් කරන්නේ නැත්නම් කොහොමද මේක LCU එකේ ෆිල්ම් එකක් වෙන්නේ කියලා. ඉතින් සරලවම කිව්වොත් දැන් LCU එක ගොඩක් එක්ස්පෑන්ඩ් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේ නිසා මේ LCU එක ලෝකේෂ්ට තනියම හැන්ඩල් කරන්න බෑ. ඒ නිසා තමයි ලෝකේෂ් මේ වගේ තීරණයක් කරන් තියෙන්නේ. ඒ වගේම MCU එක. එහෙම නැත්නම් Marvel Cinematic Universe එකේ ෆිල්ම් පවා එකම ඩිරෙක්ටර් කෙනෙක් විසින් නෙමෙයි ඩිරෙක්ට් කරන්නේ. මේ ෆිල්ම් එක එක ඩිරෙක්ටර්ස්ලා විසින් තමයි ඩිරෙක්ට් කරන්නේ. ඒ සංකල්පේ තමයි ලෝකේෂ් පටන් ගන්න යන්නේ. ඉතින් දැන් අපි කතා කරමු LC එකේ ඉස්සරහට එන්න තියෙන අනිත් ෆිල්ම් මොනවාද කියලා. බෙන්ස්, කයිදි 2, Rolex, වික්‍රම් 2. ඉතින් මේ ෆිල්ම් ටික තමයි දැන්ට සඳහන් වෙන විදිහට එන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට තව ෆිල්ම් මේ ලිස්ට් එකට ඇඩ් වෙන්න පුළුවන්. Bloody sweet. Ahora ser de coquín querida.